කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්න. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරින්න. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් ඇති ඕන තරම් හොඳයි. ඒවයි. වැඩිපුරම විඳවලා තියෙන්නේ. පසුතැවිලි වෙලා තියෙන්නේ. උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? උදව් කරපු මිනිස්සු. ආර්ය කෙරවෙලතුරු කාගෙත් රැවටිල්ල කියලා තියෙනවා නේද? ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න.